උපතේදී ඔයාලටත් ලැබිලා තියෙනවා ශක්ති ප්‍රභවයක්. ඔයාලා ඉපදෙනකොට ශක්තිය අරන් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක ඇකිලෙනවා අපේ පරිසරය අනුව. ඒව නැති වෙලා නෙවෙයි තියෙන්නේ, ඇකිලිලා තියෙන්නේ. නැති වෙලා නෙවෙයි තියෙන්නේ, ඇකිලිලා තියෙන්නේ. ඇකිලිලා තියෙනවා කියන්නේ නැවත ඒවා පණ ගන්නවන්න පුළුවන්. නැති වෙලා නැහැ. මතක තියාගන්න. ඕගොල්ලෝ තුල ශක්තිය තියෙනවා. හැබැයි ඇකිලිලා තියෙන්නේ මේ සමාජ ක්‍රමය ඇතුලේ. ඒක වෙනස් කරන්න අපි අද ඔයගලන්ට කතා කරනවා. එතකොට මතක තියාගන්න ඔබ සෑම නායකත්ව ලක්ෂණ වලින් පිරිච්ච කාන්තාවක්. ඔයාලා හැමෝටම නායකත්ව ලක්ෂණ තියෙනවා. මේ වාක්‍ය විශ්වාස කරනවද? කිව්වද බල පොඩ්ඩක්. හඳුනාගත්තා මේක වෙනස් කරන්නේ මිට ගොඩක් ඉස්සර. අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග විදේශ මුදල් මම කියන්නේ ඩොලර් කියන. ඩොලර් එන මාර්ග තුනක් තියෙනවා ප්‍රධාන. ලෝකේ ඉන්නවා රැකියා කරන අපේ සහෝදරවරු සහෝදරියෝ, අපේ දුවදරුවෝ තරුණ, අපේ අම්මලා තාත්තලා ලක්ෂ 30කට ආසන්නව. ඒක පොඩි නෑ. ඒකෙන් ලක්ෂ 12ක් විතර ඉන්නේ කවුද? මැද පෙරදිග කාන්තාව. අන්න එතනින් තමයි වැඩියෙන් අපේ රට ඩොලර් එන්නේ. එහෙනම් අපේ රටට එන්න ප්‍රධාන ආදායම් මාර්ගයකට උර දෙන්නේ, කර දෙන්නේ, දහඩිය කඳුළු හෙලන්නේ කවුද? කාන්තාව. හැබැයි ඒ ඩොලර් ඇතුලේ කඳුළු තියෙනවා. ඒ ඩොලර් ඇතුලේ දුක තියෙනවා. දහදුක් විඳලා ඒගොල්ලෝ සැප විඳින්නේ නැහැ එහෙ ගිහිල්ලා. සමහරලාට කාඩන පීඩන, කුටි කන්න වෙන වෙලාවල්, තර්ජන ඒ හැම එකකටම මොඩ දීලා හැබැයි ඒගොල්ලෝ එයාපෝට් එකෙන් බහලා hina වෙලා එනවා නේද? ඒ hinaව ඇතුලේ ඇත්තටම තියෙනවා කටක වේදනාවක්. ඒක තමයි හදවතේ තියෙන ඇත්තම ඒ කතාව.